කොහොමද ඔයාලට ඔන්න අද මම අරගෙන ආවේ ලුණු ගෙඩියකින් හදා ගන්න පුළුවන් රසවත් කෑමක්. ඉතින් මේක හදන්න හරියම පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි ඕන කරන්නේ. ටක් ගාලා හදලා ටක් ගාලා රස බලන්න පුළුවන්. ඇත්තටම මේක හරියම රසයි. බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණය ලුණු ගෙඩි 3ක්. ඉතින් ටිකක් ලොකු ලුණු තියෙනවා නම් ගොඩාක් හොඳයි. මුලින්ම ඔයා ලුණු ටික සුද්ධ කරලා හොඳින් සෝද ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ටිකක් ලොකුවට අපි ලොකු රවුම් හිටින විදිහට කපා ගමු. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න මේ වගේ ටිකක් ලොකු රවුම් ටික තෝරලා අරගන්න. දැන් ඔන්න ලුණු රවුම් ටික හරි. ඒ ටික චුට්ටක් පැත්තකින් තියාගන්න. දැන් මම කරන්නේ කපාගත්ත ලුණු රවුම් වලට එකතු කර ගන්නවා ලුණු තේ හැඳි භාගයක්. මිරිස් කුඩු තේ හැඳි දෙකක් වගේ එකතු කරන. ඉතින් මිරිස් කුඩු වගේ රසායන එකතු කර ගන්න. ඊට පස්සේ හාල් පිටි මේස් හැඳි එකක් සහ පාන් පිටි මේස් හැඳි එකක් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගමු. දැන් මේ වගේ අපි හොඳින් කලවම් කරමු. ඊළඟට මම ගන්නවා පොඩි බිත්තර දෙකක්. ලොකු බිත්තර නම් එකක් ගන්න. බිත්තර දෙක මේ වගේ බෝල් එකකට කඩාගෙන ටිකක් හොඳින් ගසා ගමු. ඒකත් පැත්තකින් තියන්න. ඊට පස්සේ අපිට ඕන කරන පාන් කුඩු ටිකක්. ඔන්න දැන් ඔයාලට කරන්න තියෙන්නේ අර අපි පාන් පිටි හාල් පිටි දවට ගත්ත ලුණු රවුමක් අරගෙන මුලින්ම බිත්තර සාරු එකේ මෙන්න මේ වගේ හොඳින් දවටලා බිස්කට් කුඩු ටික හොඳින් තවඩ ගන්න. මෙන්න මේ වගේ. ඉතින් මේ වගේ කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් එකපාරක් නෙමෙයි දෙපාරක් වගේ කෝට් කරගන්න. දෙපාරක් වගේ කෝට් කරාම මේක හොඳ ලස්සනට එනවා. ඔන්න දැන් අපේ ලුණු රවුම් ටික හරි. දැන් මම තෙල් එකක් ලිපේ තියලා තියෙන්නේ. තෙල එක රත් වුණාට පස්සේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට අරගෙන හොඳින් රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඉතින් ඔන්න මෙන්න මේ වගේ පාට වුණාට පස්සේ එළියට ගමු. ඔය විදිහට ඔයා ඔක්කොම ටික හදා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස අනියන් රින්ග්ස් ටික. මේක මාරම රසයි හදන්න හරිම ලේසි. ඉතින් ඔයා හිතන්නේ නැති වෙයි ලුණු බැද්දම් මෙච්චර රසද කියලා. එහෙනම් ඔයා හදලා බලන්න. හරිම රසයි.